Facebook වල ඉන්නවා පිළිබඳ ශාසනය බේරගන්න හරි කැක්කුමක් තියෙනවා. අනේ ඔයත්තන්ට අමුතුවෙන් කරන්න කෙහෙල් මලක් නැහැ ශාසනය බේරගන්න. ඔයත්තු කරන්න ඕනේ මෙච්චරයි. මොනවද සබ්බපාපස්සා කරනම් පවු නොකර ඉන්න. කුසලසෝපසම්පදා කුසල් වර්ධනය කරන්න සචිත්ත පරියෝදපනං තමන්ගේ හිත දමනය කරන්න. ඒතං බුද්ධාන ශාසනං. ශාසනය රැකීම යනුවේයයි. බුද්ධ ශාසනය රැකීම කියන්නේ ඕක මිසා බෝඩ් ලෑලි එල්ලන් යන එකවත් හාමුදුරුවෝ පන්සල් වලින් එලවන්න යන එකවත් හාමුදුරුවන්ට විරුද්ධව මේ එක එක ඒවා ලියන එකවත් නෙමෙයි. බෞද්ධයෝ හරි බුද්ධිමත් ඒවා පන්සල් ඇතුලේ කතා කරලා දායක සභා තියෙන ඒවට නේද? හාමුදුරුවෝගේ සංඝ සභා තියෙන ඒවට සංඝයාගේ අනුමැතිය ප්‍රශ්න විසඳගෙන ලස්සන ගමනක් යන්න අපිට පුළුවන්. එහෙම නැතුව මේ ශාසනය මේ රැකගන්න කියලා ගන්ටාර ගහන්න ඕනේ නෑ. ශාසනය රැකගන්න Facebook live යන්න ඕනේ නෑ. ශාසනය රැකගන්න හාමුදුරුවෝගේ අඩුපාඩු ලෝකෙට සමාජයට පෙන්වන්න එතනින් රැකෙන ශාසනයක් නෑ. නිසා මේ මිනිස්සු හරි බුද්ධිමත්ව කටයුතු කරද්දී